තිස්සේ අපි යන්න ආසාවෙන් හිටිය ගමනක්. ඒ තමයි ස්පේන් වල තියෙන ලස්සන දූපතක් බලන්න. ඒ දූපතේ නම තමයි ෆෘත්තවෙන්තුරා. ඉතින් අපි මේ ගමන යන්නේ බස් එකේවත් ට්‍රේන් එකේවත් නම් නෙමේ. ඒ මොකද දන්නවද? ෆෘත්තවෙන්තුරා කියන්නේ ශ්‍රී ලංකාව වගේ ලස්සන මුහුදකින් වටවුණු දූපතක් නිසා. අපි මේ ගමන යන්නේ ෆ්ලයිට් එකක. ඉතින් අපි මේ යන්නේ අපිට ළඟම තියෙන බාසල් මුල්හවුස් එයුරෝ එයාපෝට් එකට. ඉතින් මේ එයාපෝට් එකට අපිට අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 97ක වගේ දුරක් තියෙනවා. හැබැයි ඉතින් ඔයාලා දන්නවනේ යුරෝප් වල වැඩිපුරම තියෙන්නේ හයිවේ. ඉතින් ඒ නිසා අපිට පැයකින් වගේ එයාපෝට් එකට යන්න පුළුවන් වුණා. ඉතින් මේ බාසල් මුල්හවුස් ෆ්‍රයිබූර්ග් එයුරෝ එයාපෝට් එක ගැන කතා කරනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ එයාපෝට් එකේ නම ඇයි මෙච්චර දිග කියලා. ඒකට හේතුව තමයි මේ එයාපෝට් එක ෆිසිකල්ව ෆ්‍රාන්ස් වල සෙන්ට් ලුයිස් කියන ටවුන් එකේ තිබුණත් මේ එයාපෝට් එක සර්ව් කරන සිටිස් 3ක් තියෙනවා. ඒ තමයි ස්විට්සර්ලන්ඩ් වලින් බාසල් සිටි එකක්, ෆ්‍රාන්ස් වලින් මුල්හවුස් සිටි එකක්, ඒ වගේමයි ජර්මනි වලින් ෆ්‍රයිබූර්ග් සිටි එකත්. මේ විදිහට රටවල් 3කට සර්ව් කරන නිසා තමයි මේ එයාපෝට් එකට මේ වගේ සුවිශේෂී නමක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ එයාපෝට් එකට යුරෝ එයාපෝට් කියන්නේ මේ එයාපෝට් එක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක් නිසා. ඉතින් මම මේ දේවල් ඔයාලටත් කියන්නේ ඔයාලත් කවදා හරි දවසක යුරෝප් බලන්න, ඇවිදින්න, ට්‍රැවල් කරන්න එනකොට ඔයාලටත් මේ දේවල් වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් මේ ගමන අපි දෙන්න තනියම නම් නෙමෙයි යන්නේ. අද අපිත් එක්ක මේ ගමන යන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි ඒ වගේමයි අපිත් එක්ක හැමදාමත් වගේ අපේ ළඟින් ඉන්න පවුලක් තමයි අපේ ශාන්ත මාමයි ගිහානි නැන්දයි. අපේ ෂෙනල් ෂනිල් මල්ලිලා දෙන්නයි. ඉතින් අපි කට්ටියම එකතු වෙලා තමයි මේ ගමන මේ විදිහට ප්ලෑන් කරලා අද මේ යන්නේ. ඉතින් මේ ගමන ප්ලෑන් කරන එක ගැන කතා කරද්දී මුලින්ම මේ ෆෘත්තවෙන්තුරා අයිලන්ඩ් එක බලන්න යන අයිඩියා එක ගෙනාවේ අපේ ෂෙනල් ෂනිල් මල්ලිලා දෙන්න. ඉතින් ඒ දෙන්න නම් මීට කලිනුත් ස්පේන් ට්‍රැවල් කරලා තියෙනවා. ඒත් ඉතින් එයාලා ස්පේන් වලදී try කරපු අලුත් කෑම ජාති ගැන කියද්දි අපේ ස්පේන් යන්න තිබ්බ ආසාව තවත් වැඩි වුණා. ඉතින් කොහොම හරි දවස් 3ක් වගේ පොඩි කාලයකින් අපිට අවශ්‍ය හැමදේම වගේ arrange කරගන්න අපිට පුළුවන් වුණා. ඒ දේ නම් මට හිතා ගන්නවත් බෑ. මොකද ඔයාලා දන්නවනේ අපිට ලංකාවේ වගේ නෙමෙයි මෙහෙ. අපිව දන්න කවුරුවත් මෙහෙ නැහැ. මේ හැමදේම වගේ අපි තනියම හොයාගන්න ඕන. අපි දන්නේ නැති රටක, දන්නේ නැති පරිසරයක, අපිව නොදන්න මිනිස්සු ගොඩක් මැද්දේ, අපි නොදන්න භාෂාවක් එක්ක ගනුදෙනු කරනවා කියන එක හිතට තරම් ලේසි දෙයක් නෙමෙයි. ගොඩාක් දේවල් තනියම කලින් හොයලා බලන්න ඕනේ. ඉතින් අපිට ඉංග්‍රීසි වලින් ගොඩාක් දේවල් මැනේජ් කරගන්න පුළුවන් වුණ එක ලොකු පහසුවක් වුණා. ඒත් මේ ගමනේදී අපි ආස දේවල් අපිට ඕන විදිහට බුක් කරගන්න available තිබුණ එක තමයි අපිට වැදගත්ම දේ වුණේ. ඉතින් අපි යුරෝප් ඇතුලේ ට්‍රැවල් කරන නිසා ෆ්ලයිට් චෙකින් වලට සෙපරේට් කවුන්ටර්ස් තිබ්බේ නැහැ. සෙල්ෆ් චෙකින් මැෂින් තමයි තිබ්බේ. ඉතින් දැන් මේ අපි සෙල්ෆ් චෙකින් ප්‍රොසෙස් එක ඉවර කරලා බෝඩින් වලට යන ගමන්. ඉතින් ෆ්ලයිට්ස් බුක් කරද්දී අපි තෝරගත්තේ EasyJet එයාලයින් එක. මොකද ඒකට හේතුව වුණේ යුරෝ එයාපෝට් එකේ ඉඳලා ෆෘත්තවෙන්තුරා අයිලන්ඩ් එකට අපි මේ යන ගමනේදී ට්‍රාන්සිට් එකක් නැතිව අපිට ෆ්ලයි කරන්න පුළුවන් එයාලයින් එක උනේ EasyJet එයාලයින් එක නිසා. අපිට ෆ්ලයිට් ටිකට්ස් වලට එක්කෙනෙක්ට යුරෝ 146ක් වගේ ගියේ. ඉතින් මේ ෆ්ලයිට් ටිකට් එකට එක්කෙනෙක්ට ෆ්‍රී ගෙනියන්න පුළුවන් බෑක්පැක් සයිස් බෑග් එකක් විතරයි. එක්ස්ට්‍රා බෑග්ස් ඕනේ නම් එක්ස්ට්‍රා පේ කරලා ඇඩ් කරගන්න වෙනවා. Is shown on the safety card and as demonstrated by the crew. Please make sure you know where your nearest exits are. They may be behind you. ඉතින් ෆ්‍රාන්ස් වෙලාවෙන් දවල් 12 වෙනකොට බෝඩින් ප්‍රොසෙස් එක ඉවර කරලා අපිට සේෆ්ටි ගයිඩ්ලයින්ස් ටික එක්ස්ප්ලේන් කරලා ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න ලෑස්ති වුණා.
ලස්සනට හිමෙන් වැහිලා තියෙන්නේ අපි හැමෝම කවදා හරි දවසක යන්න ආස කරන සොබාදහමේ හරි අපූරු නිර්මාණයක් වන ස්විස්ටර්ලන්තය. ඔන්න ඉතින් හවස 3 පහුවෙද්දිම වගේ අපේ ෆ්ලයිට් එක ෆෘත්තවෙන්තුරා අයිලන්ඩ් එකට ලෑන්ඩ් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපිට නම් ඉවසිල්ලක් නෑ. මොකද අපි ෆොටෝස් වලින් විතරක් දැක්ක වෝල්කැනෝස් ඇත්තටම අපේ ඇස් වලින් දකින්න, ඒ පරිසරය විඳින්න අපිට පුදුම තරම් ආසාවක් තිබුණේ. අපි එයාපෝට් එකෙන් එළියට ආවම අපි මේ අයිලන්ඩ් එකේ ඉන්න දවස්වලට ෆ්‍රීලි ට්‍රැවල් කරන්න අපි වාහනයක් රෙන්ට් කළා. ඉතින් අපි මේ ප්‍රොසෙස් එක ක්ලියර් කරගෙන අපි නතර වෙන්න තෝරගත්ත අපේ විලා එකට යන ගමන්. ඉතින් මේ තමයි අපි අපේ ඉස්සරහා දවස් ටික ගත කරන්න ඉන්න අපේ විලා එක. මේ විලා එකේ බෙඩ්රූම්ස් 5ක් එක්ක කිචන් එකකුයි ලිවිං ඒරියා එකකුයි අපිට තියෙනවා. ඊට අමතරව අපිට ප්‍රයිවට් පූල් එකකුයි වෙනම ප්ලේ ඒරියා එකකුත් තියෙනවා.
අපේ විලායකට ළඟම තියෙන ටවුන් එක තමයි කොරලේහෝ. ඉතින් අපි ඩිනර් එකත් ගන්න හිතාගෙනම ටවුන් එකට ආවා. අපි ඩිනර් එක ගන්න ආවේ පෝකොලෝකෝ ග්‍රිල් රෙස්ටොරන්ට් එකට. ඉතින් ස්පේන් වල තියෙන විශේෂ ඩ්‍රින්ක් එකක් තමයි සංග්‍රියා කියන්නේ. ඉතින් මේ ඩ්‍රින්ක් එක හදාන්නේ සංග්‍රියා කියන වයින් එකට ෆෘට්ස් මික්ස් කරලා තමයි. ඉතින් ඔයාලත් ස්පේන් ආවොත් අනිවාර්යයෙන්ම සංග්‍රියා එකක් බීලා බලන්න. ස්පේන් වල තියෙන තවත් ට්‍රැඩිෂනල් ඩිෂ් එකක් තමයි පයෙල්ලා කියන්නේ. ඉතින් මේ පයෙල්ලා එකේ තියෙන්නේ රයිස් එකට ඉස්සොදැල්ලෝ වගේ සීෆුඩ් මික්ස් කරලා උයලා. මේ අපේ දෙවැනි දවස. ඉතින් මේ තමයි අපේ බෙඩ්රූම් එකට ලස්සනට ඉර පායනවා පේන අපේ වීව් එක. අපි මේ උදේම යන්නේ පොප්කෝන් බීච් එක බලන්න. ඉතින් මේ බීච් එකට පොප්කෝන් කියන්නේ බීච් එකේ වැලි ඉතාමත් යුනික්. ඒ කියන්නේ පොප්කෝන් වගේ හැඩේ තියෙන වැලි තමයි මේ බීච් එකේ තියෙන්නේ. අපි දැන් ඊළඟට යන්නේ එල් කොටිලියෝ බීච් එක බලන්න. ඉතින් අපි ඉන්නේ අයිලන්ඩ් එකක නිසා ඔයාලා දන්නවනේ අපි ඉන්නේ මුහුදෙන් වට වෙලා. හැබැයි මෙහෙ එක එක විදිහේ යුනික් බීච් තියෙනවා. හරියට නිකන් අපි කලින් ගිය පොප්කෝන් බීච් එක වගේ. හැබැයි මේ එල් කොටිලියෝ බීච් එක නම් අපේ ලංකාවේ තියෙනවා වගේ නෝමල් වැල්ල තියෙන බීච් එකක්. ඉතින් මේ වගේ ලස්සන දවස් වෙනුවෙන් අපිත් කාලයක් හීන දැක්කා. ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලත් හීන දකින දවස් ඔයාලටත් අනිවාර්යෙන්ම ලැබෙන්න ඕන කියලා. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. ඉතින් ආයෙමත් දවසක පෘථිවෙන්තුරාවල තවත් දවසකින් හම්බෙමු.